අවුරුදු 23ක තරුණයෙක්. ඔහුගේ එකම හීනය වූයේ බයික් එකක්. ඔහු එක්තරා ලීසින් සමාගමකින් කල්බදු පදනම මත ගෙවාගෙන යාමට යතුරු පැදියක් රැගෙන ආවා. අඩෝ සුප්පා අලුත් වන්ඩියක්නේ සල්ලි කොහෙන්ද බා මොන සල්ලිද වන් ID එකයි රුපියල් ලක්ෂයයි දුන්නා බයික් එක ගත්තා ලීසින් නම් සිම්පල් නේ මෙසේ කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා. මෙම තරුණයාට කාලයක් යන්නට මත්තෙන් මාසික වාරිකය ගෙවා ගැනීමට නොහැකි වුණා. මූල්‍ය විනය ආර්ථික කළමනාකරණය ඔහු තුල නොමැතිවීම මෙයට හේතුවක් වුණා. හිඟ වාරික අයකර ගැනීම සඳහා සුදුන්ගේ දුරකථනයට නිරන්තරයෙන් ඇමතුම් ගලා එන්නට වුණා. දිනක අනපේක්ෂිත වේලාවක සීසර්වරුන් පැමිණ ඔහුගේ වාහනය රැගෙන ගියා. අහිමිවීම දරාගත නොහැකිව තරුණයාගේ ජීවිත කතාව එතනින් නිමා වුණා.